අපි සන්වේ ලැගුන් එකට ආවේ අද අපේ තුන්වෙනි දවසේ මැලේසියාවේ සන්වේ ලැගුන් කියන්නේ මේ කියන ලොකුම තීම් පාර්ක් වලින් එකක්. මේකේ තීම් පාර්ක් එකේ සෙක්ෂන් 6ක් තියෙනවා. මෙයාට යන්න තියෙන්නේ. අද දවසේ අපි සන්වේ ලැගුන් එකේ ගිහිල්ලා කොටරවුමක් ගාලා බලමු. දවසේ බුක් කරලා තියෙන්නේ සන්වේ ලැගුන් එකට. හොඳම දේ තමයි ඔයගොල්ලන් යනවා නම් මේ පාර්ක් එකට කම්ප්ලීට් ටිකට් එකක් ගන්න. ඒකට කිසිම කරදරයක් නැතුව ඔක්කොම ටික බලාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතමයි සම්මේ ලැගුන් එකට එන්න වෙන දා. අපි ඔයගොල්ලන්ට අද දවසේම මේකේ තියෙන කොටස් එක එක මීටර බලාගෙන යමු. හරි අපි ඉස්සලාම යන්න යන්නේ මොකක්ද වැඩි කියන්නේ හොල්මන් ගුහාවට. ස්කාරි මොකක්ද මම ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද දන්නේ? අමේතින් right ස්ක්‍රීම් පාර්ක් එකට තමයි යන්න යන්නේ අංක එක. යන්න තැන් තියෙන සුපුරුදු ප්ලේස් එක. right අපි යකුත් එක ෆොටෝ ගහන්න යන්නේ. බලන්න පොඩි අන්න අපි හොල්මන් ගුහාවට යන්න යන්නේ මෙතන ඉඳන්. අපි පළවෙනි දිගේ රෙගියුලර් එකට හොල්මන් මන්දිරයට ඒක ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න වගේ බොහොම ලස්සන ඒවා දෙක තුනක් තියෙනවා. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක ඇතුලේ තියෙන මැප් එක ගහලා තියෙනවා. කොතනටද යන්න ඕනේ මොනවද යන්න ඕනේ කියලා මේක බලාගෙන මෙමීට රවුමක් ගහන්නයි තියෙන්නේ මේකේ තියෙන නම්බර් වලට අනුව. ඉතින් අපි වෙට් පාර්ක් එකට යන්න හිතන් ඉන්නේ අන්තිමට. එතකන් අපි try එකේ රවුමක් ගහලා ඉවරලා පිටිකට යමු. හරි දැන් අපි යන්නේ සූ එකනේ. සූ එකට යන්න යන්නේ. මෙන්න මේක ඉන්නවා සුදු කොටියා මේ අවස්ථාවේදී පෙනී සිටිනවා. අර උන් නිදාගෙන ඉන්නේ. ඕක නිදා. අපිට අද ටිකක් කලින් අද නිවාඩු දවස් ඉඳලා 10 වෙනකන් නිදි කොටියා. හරි. බොසා වේක. ඉතින් මේ තමයි සූ එක. එහෙම නැත්නම් අපේ මෙතන කිව්වාගේ වයිට් ටයිගර්ස් ලයින් එක. ඊට පස්සේ වයිල්ඩ් ලයිෆ් එක පාරට අපි යන්නේ. දැන් අපි ඉන්නේ මේන් එන්ට්‍රන්ස් එක වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකේ ඉන්නේ අපි. you are here මේ ටාග් එක ළඟ. right. ඉතින් මෙතනින් බලාගෙන රවුමක් යන්නයි තියෙන්නේ. අපි ඊළඟට බර්ඩ් පාර්ක් එකට යන්න යන්නේ. මොන බර්ඩ් පාර්ක් එකට යනවා. right bird park. Bird park. Yeah. Roll එක ඉදලා මොකක්ද ගන්න. මොකක්ද යන්නේ? දෝනේ යන්. යය. අර කුරුල්ල කරේ තියාගෙන එමු. අපිට ඕනේ නැහැ කුරුල්ල කරේ උන් අපේ කරේ නැගලා හිටියේ. යාමල්ලි ඕම. මේ ඉන්න කුරුල්ලෝ. මුන්ට තමයි කියන්නේ කුරුල්ලෝ කියලා. Kerja banget ya. Push. Mana? Push. Yama. Right, hari yama. Tapi dia yang aneh. Oh, singgalen ini push kira. Right. Oh, ini namanya kira. Yang api awil ini kurul pakai. Ini deh. मैं इन्हें सीन आ गया क्या सब मैं इन्हें सीन गया सीन दे mana sini ayam mulai nevila pada kalau bayar mana damia mana nevia damia jadi nak berani anjingnya kalpana game parent bayar ni dua puluh game game parent bayar ni bayar mana size sih Setiap nak pergi mana bahaya. Dalam ni bahaya. Stani. Wildlife Park ke ඊළඟ ස්ථානයේ වඳුරෝ ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා.
ආයෙ පැත්තට යන්න බෑ. පාර වසා ඇත. මේ පාර වසා ඇත. ඉවරයි පාර වහලා කියලා කියන. දැන් කොහොමද යන්නේ? ඉවරයි. අතන මෙලියට යන්න ඇත්තේ. ආමගින් තමයි. හොඳයි. පළවෙනි එක පදින්න යන්නේ අපි බෝට්ටු උඩ පල්ලෙහාට යන බෝට්ටු. මේකට කියන නම නම් දන්නේ. පයිරයිඩ් රිවෙන්ජ්. ප්‍රයිවට් රිවෙන්ජ් තමයි මේකේ නම. ඔන්න කට්ටිය නම් දැන් නගිමු. ඒක සද්දේ තවමද හරි රයිට් ඔයින් මෙන්න රයිට් අයියා දැන් තමයි වදින්නේ ඔන්න බලන්න මේක දෙනවා අනිත් පැත්තට यार की हो रहा है දැන් මේක ගහනවනේ උඩට ඔව් ඔන්න බලගන්න දැන් රසිකයාගේ මුණ බලන්න අන්න හරි හොඳයි අපි පළවෙනි රයිඩ් එක මේ විදිහට ඉවර කරනවා ටීම් එකේ පළවෙනි කිව්වට ඇත්තටම දෙවෙනි රයිඩ් එක මුලින්ම ගියේ අපි සත්තුවත්ත බලන්න දෙවෙනි එක තමයි සෝරි රයිඩ් එකක් හැටියට පළවෙනියටම ගියේ මේක තමයි හරි එහෙනම් අපි එනකොට බලමු කොහොමද කියලා එක්ස්පීරියන්ස් එක right කොහොමද පළවෙනි රයිඩ් එකේ තොරතුරු අපිට මේ අවස්ථාවේදී කියන්න කොහොමද කියලා It's crazy. Crazy, right? කොහොමද පළවෙනි අවස්ථාව පළවෙනි කොහෙද මේ මල්ලි කොහෙද මේ right ගොරල්ල මේ හරිය ඉන්නේ right ඔන්න අපේ කට්ටිය පළවෙනි රයිඩ් එක මේ අවස්ථාවේදී ඉතින් සාර්ථක ලෙස අවසන් කරලා දෙවෙනි එකට දැන් ලෑස්ති වෙන්න යන්නේ right මෙන්න ඔයාගේ තොප්පිය හරි මේ අවස්ථාවේදී යන්නේ මේ අවස්ථාවේදී අපි ටේක් ඔෆ් එකට යන්නේ මේ අවස්ථාවේදී ඔන්න අපි කොච්චර ටේක් ඔෆ් එකට යන්නේ මෙන්න මේක තමයි ටේක් ඔෆ් මේක තමයි ටේක් ඔෆ් කියන්නේ බොහොම රසවත් කෝප්පයක් නෑ බොහොම ටේක් ඔෆ් කියන්නේ බොහොම රසවත් කෝප්පයක් අපි ඉන්න කෝප් එක නගින්න මේක තියාගන්නේ ඔව් දියන්නේ රයිට් මේ ඔයගලන්ට පේන වගේ ඕන කෝප්පයක් තියෙනවා කැමති කෝප් එකක ඉඳ ගන්නයි තියෙන්නේ එන්න ඒ මින් හදනවා දුක්ක දැන් රයිට් හරි එන්න ටේක් ඔෆ් එකට මේක නැගිමද එන්න මේ ෆෑන් එකක් තියෙන තැන මෙයාව නගන්න රයිට් ඔන්න අශාන් සහ මම ටේක් ඔෆ් එක නැග්ගා අල්ලගෙන ඉන්නේ මේක මෙන්න අපේ අනිත් දෙන්නා මේ අවස්ථාවේදී ටේක් ඔෆ් එක නැගලා ඉන්නවා එන්න ටේක් ඔෆ් එක යන්නේ රයිට් ඒකම අපේ ටේක් ඔෆ් එකේ ඉන්නේ අශාන් ඉන්නවා අපේ ටේක් ඔෆ් එක සහ මේ අනිත් ටේක් ඔෆ් එකේ ඉන්න කට්ටිය රසික අනිත් ටේක් ඔෆ් එකේ ඉන්න කට්ටිය රයිට් ඔන්න එනම් පදින්නයි යන්නේ ටේක් ඔෆ් එක කරගෙනවා පුළුවන් බලන්න ටේක් ඔෆ් එක මේ අපිට පුළුවන් කරගන්න ඔන්න කරගෙනවා මේ ඔබ අරකුත් නැත්තම් ජොලි නෑ කරගෙනවා කොහොමද කරගන්න කොහොමද මෙන්න අපි අනිත් අය යන එක රයිට් ඔන්න ගියා මෙන්න යනවා තව සෙට් එකක් අර කෝප්පේ මෙන්න තව සෙට් එකක් මේ කෝප්පේ මෙන්න මේ කෝප්පේ තව සෙට් එකක් අනිත් පැත්තට නෝ දෙපැත්තට මේ කරවර ගෙන්න ආරේ යරේ මේක තමයි අපි කියන්නේ තේ කෝප්පේ රසික මේ කරකවන්න ඒ මැදේක කරා කරකවන්න අයියේ එතකොට ඔයාගේ කෝප් එක යටගෙනවා